hello. කොල්ලට සොරි වෙනවා. මේ තමුසෙනේ. Kamsit මාව අඳුර ගන්න පුළුවන්ද? Actually තමම වෙනස්. මොකද අඳුරන්න බැරි? මේ ගෙම්බගේ පන්න කෑල්ලනේ. තමසලාට පිසිද්දි මම කොල්මගේ වෙනස්ලා ආවේ. So තමසලා වගේ like third class people's last track නෑ. මල සමයන් බෝල සම මේකිට මොනයකෙක් ගාලද මේ? අප පොස්කස්ලා හරි. So තමසලාට අපි ආස්ට්‍රේලියාවට කරන්න ඉපා කියන කතා කරේ. මේ ගෑණි උඹ මෙතන ගමෙන් පිට කොයිදෝ ගිහිල්ලා ඉංග්‍රීසි කැල්ලක් දෙක හිඳගෙන තල්ලේ බූල්ට් එකක් අලවගෙන ඉවිල්ලා අපිට හැව් හැව් ගාලා කතා කරාම තෝ මෙතන මහාරාණි අපි තෝගේ යටත් ඇසියෝ වෙනවද? යටත් ඇසියෝ නෙමෙයි. soon තමසලා අපි විඳින ජීවිතේ බලන්න whole and people's life. දැන් උඹ මට කියන්නේ ගල් ෆ්ලෝටක් ඇඳගෙන උරේදී පච්චයක් කොටාගෙන කොණ්ඩේ නිකන් සාරි ගප්පියක් වගේ කරගෙන ටී-ෂර්ට් බාගේ ගහගෙන කට නිකන් බැබුමෙක්ගේ පච්චාත් බාගේ වගේ රතු කරගෙන තැන තැන ගිහිල්ලා එක එක අයියලා එක්ක සෙල්ෆි ගොඩක් දාපුවම ජීවිතේ විඳිනවා කියලා. Brother, all to වැරදිලා. අපි එහෙම පොෂ් කරන්නේ dress නිසා. That's it. අනේ යකෝ කොටට බෑනම් ඕන විදිහට ඇඳලා ලස්සනට හිටපල්ලා. අපි තාසයි බලන්න. හැබැයි ඉතින් නිකන් ඔය පෝස් පුස් කියාගෙන පාට පනවලා ඉන්න එන්න එපා. තමසලාම කරතෝ අපිට social media වල තැන තියෙනවා. ඕවගේ උඹලට කැමති නෑ පන්. උඹලව චූන් කරලා වෙන මාතල් එකක් ගන්න. උඹලව ගන්නේ උන් social media වල නෑ. මේ hello මම පොෂ් තමයි. ඒ වගේම හොඳ like සල්ලි තියෙන high class family එක boy කෙනෙක් මට marry කරන්න setලා ඉන්නේ. කොහොමත් උඹලවගේ බොරු පොස් කෑලි කරගන්නේ උපතින්ම සල්ලි තියෙන මෝඩයෝ. shut up. අපිට මොකද කියලා හොයන්න එපා. හබියෝ නෙවෙයි. ඔවුන් තමයි බෝතල් පත්තරකාරයෝ. what? why? භාවිතා කරලා අවසන් දේවල් අරගෙන ඔළුවේ තියාගන්නේ බෝතල් පත්තරකාරයෝ විතරයි. පිටට ලොකු කොටු බලවල බලුවම් බට්ටු කැප්ෂන් එකේ චබි ලුකේ අතර බලුවම හට්ටු බොරුවට බුම්බන් උඩින් යන්නේ තාගන වගේ තාට්ටු ගන්නන් ඉන්නේ පොෂ් වෙලා ඉස්සර කෙල්ල හොට්ටු